ඔයා දන්නවද අමාරු ඉංග්‍රීසි වචන මතක තියාගන්න පුළුවන් ලේසිම විදිහ. ඉතින් සාමාන්‍යයෙන් වචන 500ක්වත් ඔයා දන්නේ නැත්නම් ගොඩක් වෙලාවට ඔයාලට හරියට භාෂාවක් කතා කරන්න බෑ. ඉතින් අපි ඉස්කෝලේ යන කාලේ ඩික්ටේෂන් වගේ දේවල් බලෙන් පාඩම් කරපු නිසා යම්කිසි වචන ප්‍රමාණයක් අපි දැන් දන්නවා. හැබැයි ඒකේ එතනින් නැවතිලා කියලා හිතෙන්නේ නැද්ද? මොකද ඔයාලට අලුතෙන් හම්බෙන වචන ගොඩක් ඔයා මතක තියාගන්න නැහැ. ඔයා මෙමරයිස් කරගන්න try කරන්නේ නැහැ. ඒකට ඔය එෆර්ට් එකක් දෙන්නේ නැහැ. ඉතින් මේකට මන් දෙන සොලියුෂන් එක තමයි ඉස්සර වගේ ඩික්ෂනරි පෙන්නලා පොතේ ලියාගෙන පාඩම් කරන්න අපිට වෙලාවකුත් නැහැ. අපි මේ ප්‍රැක්ටිස් එකේ දැන් නැහැ. මේ 2026 අවුරුද්දේනේ. ඔයාලට පුළුවන් හොඳම දේ තමයි ඔයාලට ටීවී එකේ හරි කොහෙදී හරි අමාරු ඉංග්‍රීසි වචනයක් හම්බෙච්ච ගමන් ගිහලා Google කරන්න. ඔයාලට ඉංග්‍රීසි ගොඩක් අමාරු නම් ඉංග්‍රීසි to සිංහල ට්‍රාන්ස්ලේට් එකක් වගේ Google එකේ පාවිච්චි කරලා කමක් නැහැ. එහෙම නැත්නම් ඔයාලට සාමාන්‍ය විදිහට ඉංග්‍රීසි පුළුවන් කෙනෙක් නම් සාමාන්‍ය Google එකේ වචන ගියාමනේ ඉංග්‍රීසි තේරුම අරගන්න. ප්‍රශ්නයක් නැහැ. ඔය දෙකෙන් කැමති එකක් ඔයා පික් කරගන්නකෝ. මේ මීනින් එක ආවට පස්සේ ඒක කියවලා ඒ වෙලාවෙම ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. මෙන්න මේ ස්ක්‍රීන්ෂොට් එක ඔයාගේ ගැලරි එකේ වෙනම ෆෝල්ඩර් එක වෙනම ඇල්බම් එකක සේව් කරන්න. දවසින් දවස ඔයාලට හම්බෙන හැම වචනයක්ම සේව් කරන්න. හැබැයි මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි ඔයා මේක හැමදාම go through කරන්න ඕනේ. මොකද නිදිය ගන්න වෙලාවේ අරුණම හැම වෙලාවෙම මගේ ෆෝන් එක අතේ තියෙනවනේ නේ. බස් එකේ හරි කොහේ හරි නිකන් ඉන්න වෙලාවක ඔය Facebook එකේ up and down වෙන වෙලාවක උනා ඔයාට පුළුවන් අර ඇල්බම් එකට ගිහිල්ලා ඒ වචන ටික go through කරන්න. පළවෙනි වචනේ බැලුවා meaning එක හරි. දෙවෙනි වචනේ බැලුවා තුන්වෙනි වචනේ බැලුවා. මාසයක් දෙකක් යනකොට වචන 100ක් 200ක් සමහරට අලුතෙන් ඉගෙනගෙන තියෙන වෙන්න පුළුවන්. ඒ වගේම මේක හැමදාම go through කරන නිසා ඒ වචන වලට අමතක වෙන්නෙත් නෑ. අර පොඩි කාලේ ඩික්ටේෂන් පාඩම් කළා වගේ ඔළුවට වගේ මෙමරි එකට වචන ටික ඇතුල් කරා වගේ දැන් වැඩි හිටියෙක් විදියට අලුත් වචන ඔයාගේ මෙමරි එකට වගේ වොකැබුලරි එකට ඇතුල් වෙන්න ගන්න. ඉතින් නොදැනුවත්වම ඔටෝමැටිකලිම ඔයාගේ ඉංග්‍රීසි කතනයට අවශ්‍ය ප්‍රධානම ටූල් එකක් වෙච්ච වොකැබුලරි එක වචන ටික ඔයාට හැදලා ඉවරයි. ඉතින් හෙට වෙනකන් ඉන්න එපා. අදම try කරලා බලන්න.